දැන උනත් වැඩි කරන්නේ ඒකෙන් තමයි ආතල් එකක් තියෙන නිසානේ. මොනා කරන්නද සර්? ඉස්සෙල්ලා අපි ආතල් එකක් අරන් ඉන්න එපයිනේ. රිදනවද? මං ඉතින් රිද්දන්නේ සර් ආස නිසානේ. ආසාවට කරන දේවල් තමයි පස්සට රිදෙන්නේ. එහෙනම් ඉතින් පස්සට රිදෙන දේවල් නොකර හිටියනම් ඉවරයිනේ. ඔෆිස් එකේදීත් මගෙත් එක්ක කොහොම කට ගහගෙන ඉන්න එපා. ඊට පස්සේ අනිත් උනුත් වෙනවා කරේ නගින්න. අයියි සර්. මං ඉතින් හැමතිස්සෙම මේක කරන්න ඉන්නේ නෑනේ. කොහොමද ඔය ණයට කහින පුරුද්ද මගේ ඉස්සෙල්ලම තියෙන්නේ. අනුන් වෙනුවෙන් කතා කළා වගේ නෙමෙයි. දවසක තමුන් වෙනුවෙන් කතා කරන්න මොකෙක්වත් නැතිකොට තමසට තේරෙයි. මම වෙනුවෙන් කවදාවත් කවුරුවත් හිතේ නෑ සර්. මට හැමදාම ඉන්නේ මං විතරයි. මට ඒ ඇති. සර්ගේ වයිෆ් හරි ලස්සනයි නේ. තමස කොහොමද දන්නේ? සර් ලැට් එකට ගිය වෙලාවේ මම ෆෝන් එක අරන් බැලුවා. තමස උඩ මගේ ෆෝන් එක බැලුවේ? නිකන් ඉතින් බැලුවා. මේ මගේ වයිෆ් එක මගේ ෆෝන් එක බලන්නේ නැහැ. ආයෙත් බලලා හොයන්න එපා. හරි සර් ඉතින් සර්ගේ වයිෆ් නොකරන ගොඩක් දේවල් මම ඉතින් වැඩි කරනවා. එනකම් හැම දෙයකම සීමාවක් තියෙනවා. තමසගේ සීමාව දැනගන්න. ඉතින් කරුණ නැහැ කියලා සර් කොහොමද දන්නවද?